ඉතින් ගයිස් කොහොමද හොඳින් ඉන්න ඇති කියලා හිතනවා කට්ටියම. නෝනාගේ ෆෝන් එක කැඩිලා. හරිද? මේ තියෙන්නේ පරණ ෆෝන් එක. හරි? මේ පේනවද මේ? මේක තමයි පරණ ෆෝන් එක යාගේ. හරිද? දැන් මට දවස් ගාණක් තිස්සේ ඉඳලා කී ඉන්න ෆෝන් එකක් අරන් දෙන්න. ඔව් ෆෝන් එකක් අරන් දෙන්නක් කියලා. ගෙනාව ෆෝන් එකක්. හරිද? දන්නේ නෑ යා කුස්සිය උයනවා. ගෙනාව ෆෝන් එකක් Galaxy S25 Ultra. හරි. උණු බාණ්ඩයක් ගෙනාවේ මම කලින් අන්බොක්ස් කරා මට තියෙන සතුට වැඩි කමට. මේ තියෙන බාණ්ඩේ. හරිද? ඉතින් මේක තමයි බාණ්ඩේ. මේ හොඳයි ඉතින් ඇත්තටම. හරිද? දැන් එයා සර්ප්‍රයිස් වෙන්න යන්නේ. බලමු දැන් එයාට දෙන සර්ප්‍රයිස් එක කොහොමද කියලා. හරිද? ෆෝන් එක දැන් පැත්තක මම ඒක සාක්කුවේ දා ගන්නවා. හරිද? මේ ඉතින් බොක්ස් එක බලමු. හරි බඩු රෙඩි. දැන් මම කුස්සියට යන්න යන්නේ. මේක ඇතුලේ තියෙන්නේ යාගෙම ගියක්. හරිද? බලමු යාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. බලමු රියැක්ෂන් එක කොහොමද කියලා. උයනවා? නෑ මම මෙතන ඩිස්කෝ නටනවා. මොනවා උයන්නේ අද? අනේ මන්ද මේ මෑ කරල්ලගේ මේ මොයනවා. මම නම් දන්නේ නෑ. ඒවා පිටර හොදක් ගන්න. ඇස් දෙක වගන්න පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනේ. අනේ අන්නනේ බරක් වෙලා තියෙන උයන්න. එපාද? එපා. එපාද? සර්ප්‍රයිස් වා තියාගන්න. මේ බලන්නකෝ ඉතින්. බෑ. මට ආදරේ නම් බලන්න. ඇස් දෙක වගන්න. ටැන් ටැන්. කිස් පෙට්ටියක් නෙමෙන්නේ. ඈ? කිස් පෙට්ටියක් නෙමෙන්නේ. නෑ බලන්න ඇරලා. ඕන්නේ මගේ ජංගියක් දීලා දෙන්නේ. ඕක විදිය කරන්නේ බානේ ලැජ්ජ නැති වැඩ කරන්නේ. ජරා වැඩ කරන්න එපා නේදගෙන. හිස් පෙට්ටියක් කෙනා අමාරුවෙන් හොයාගත්තේ. යම් කේල් මල දන් දෙමෙතන. ටැන් ටැන්. ටැන් ටැන්. සම්මාරින් කිරික. ඔයාගේද? ඈ? ඔයාගේද? ඔයාට ගත්තේ? මට ඔව්. බොරු කියන්නේ බානේ. ඔව්. ගණන් අහන්න එපා ඉතින් ගණන් දන්න කට්ටිය දන්න ඔයාට ගත්තේ. Thank you. ඈ? Thank you. Đúng rồi. Làm đi.